සල්ලිම නෑ කියලා හිතා ඉන්නේ නැතුව Tamanට තියෙන දේෙන් දෙයක් කරන්න පටන් ගත්තාම ඒක හිතා ගන්න බැරි තැනකට යන්න පුළුවන්. 55ක් 60ක් වගේ. 55ක් 60ක් හොයනවා. ඒක කියන්න බෑ. වචන වලට කියන්න බෑ. ඇත්තටම ගොඩක් සතුටුයි. ඔන්ලයින් තමයි කලින්ම පටන් ගත්තේ. අලුත් ඩීලර් කෙනෙක් දාලා අලුතෙන් පටන් ගන්නවා අනිත් ප්‍රදේශ වලටත් ව්‍යාප්ත කරන්න. ඊශ්‍රායල් යවලා තියෙනවා, ඩුබායි යවලා තියෙනවා, කැනඩා යවලා තියෙනවා, කටාර් යවලා තියෙනවා, සෞදි යවලා තියෙනවා. කොවිඩ් කාලේ මොකද අපිට එළියට යන්න බැරුව නිකන් ගෙදර ඉන්නකොට මම ඉස්සෙල්ලාම පටන් ගත්තේ ඉන්දියාප්ප හදන්න. ඉන්දියාප්ප තමයි හැදුවේ. ඊට පස්සේ තමයි කල් තියාගන්න කෑම පටන් ගත්තේ. ඒකත් මගේ යාළුවන්ට තමයි ඉස්සෙල්ලාම හදලා දුන්නේ. ඊට පස්සේ තමයි ක්‍රමක්‍රමයෙන් බිස්නස් එකක් විදිහට කරන්න පටන් ගත්තේ. දැන් සාමාන්‍ය මාසික ආදායම කීයක් විතර හොයනවද? 55ක් 60ක් වගේ. 55ක් 60ක් හොයනවා. හොඳයි නිකන් ඉන්නට නේද? ඔව් අනිවාර්යයෙන්. මොනවද ඔයා කරන්නේ? මොනවද තියෙන්නේ? හාල් මෙස්ස රට කජු බෙදුම තියෙනවා, හාල් මෙස්ස බෙදුම තියෙනවා, කීරමින් බෙදුම තියෙනවා, පපඩම් මික්ස් එක තියෙනවා, උඹලකඩ බෙදුම තියෙනවා, චිලි පේස්ට් තියෙනවා. අපේ අයිටම් ඔක්කොම 8ක් තියෙනවා. ඒක දැන් සාමාන්‍යයෙන් අර කල් තියාගන්න කෑම රට යවන එකනේ කරන්නේ. ඒක මට හිතුණා රට යන්න හදන්න කලින් දැන් කලින් ඕඩර් කරන්න ඕනේ. ඉතින් එහෙම නැතුව ෂණිකව ගන්න කාට හරි තිබුණොත් හොඳයිනේ කියලා. එහෙම හිතලා පටන් අරගෙන සාමාන්‍ය අපේ කඩවල වලට දාන්න පටන් අරගෙන දැන් මාස 2ක් විතර වෙන්නේ. මම කුරුවිට ඉන්නේ. කුරුවිට කඩවල 10කට විතර මම දැන් ඒ විදිහට පැක් එකකින් ලෝකල් මාකට් එකට දානවා. සම්පූර්ණයෙන්ම ඔන්ලයින් බිස්නස් එක වෙන්නේ දැන්? ඔන්ලයින් තමයි කලින්ම පටන් ගත්තේ. අලුත් ඩීලර් කෙනෙක් දාලා අලුතෙන් පටන් ගන්නවා අනිත් ප්‍රදේශ වලටත් ව්‍යාප්ත කරන්න. ඉතින් ඔන්න ඩිලානි විත් ෆුඩ් හබ් අපි ඩිලාන්ට අද අවස්ථාව දුන්නේ. විශේෂව අපි කිව්වා ලංකාවේ ස්ටාර්ට්අප් වලට හරි ටීවී සහ ලහිරු මුදලිගේ සෝෂල් මීඩියා වලින් අවස්ථාව ලබා දෙනවා. රටටම කියන්න ලෝකෙටම කියන්න ඩිලානි දැන් කී දෙනෙක් වැඩ කරනවද ළඟ? තීර සේවකයෝ මමත් එක්ක 3 දෙනෙක් ඉන්නවා. අපේ නිව් ප්‍රොඩක්ට් එකක් යනකොට 8 දෙනෙක් විතර වැඩ කරනවා. කොහොමද දැන් ගෙදරලා නිකන් ඉන්නවට වඩා මේ වගේ බිස්නස් එකක් පටන් ගත්ත එක Tamanට කොයිතරම් සතුටක් තියෙනවද? ඒක කියන්න බෑ. වචන වලට කියන්න බෑ. ඇත්තටම ගොඩක් සතුටුයි. එකක් මට මං ගැන ආඩම්බරයි. තව එකක් මට තව කෙනෙක් වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒක ඊට වැඩි ආඩම්බරයි. මොකද ඔයගේ බිස්නස් එකේ ටාගට් එක? ඇත්තටම හොඳ කම්පැනි එකක්. හොඳ කම්පැනි එකක් පටන් ගන්න. ඔව්. දැන් කොහොමද මේනකොට රට වටේම වගේ භාණ්ඩ මිලදී ගන්න පුළුවන්ද ඔන්ලයින්? ඔව් ඔන්ලයින් මිලදී ගන්න පුළුවන්. දැනට ඇහැලියගොඩ කුරුවිට රත්නපුර ප්‍රදේශ වලට දාන්න බලාපොරොත්තු වෙනවා. වැඩිපුරම ඉල්ලුම තියෙන මොකටද? හාල් මෙස්සෝ කීරමින් ඒ වගේ ඒවට. මේ තියෙන චිලි පේස්ට් එක මේක හාල් මෙස්ස බෙදුම. අපි මේ වැකුම් සීල පැක් එකේ තමයි පිටරට යවන්නේ. අපි මේ කිසිම කෑමකට කෘත්‍රිම රසකාරක කිසිවක්ම පාවිච්චි කරන්නේ නැහැ. සිංහල අච්චාරු මේ තියෙන්නේ. අපි මේ පැකින් එකේ තමයි ලංකාවේ වෙළඳපොළට දාන්නේ. ඊට අමතරව අපේ තව අයිටම් කිහිපයක් තියෙනවා. ඒක මාළු ඇඹුල් තියල්, පොලොස් මාළුව ඒ වගේම අපිට එදිනෙදා ආහාරයට අවශ්‍ය කරන සියලුම ආහාර කල් තබා ගන්නා විදිහට හදලා කෘත්‍රිම රසකාරක වලින් තොරව ඔයාලට ඔන්ලයින් ඕඩර් කරන්නත් පුළුවන්. රත්නපුර කුරුවිට හැලියගොඩවට නම් අපේ වෙළඳසැල් වලට දාලා තියෙනවා ඒවෙන් ගන්නත් පුළුවන්. මගේ අවුට්ලට් එක තියෙනවා කුරුවිට ඒකෙන් ගන්නත් පුළුවන්. දිලානි with food hub social media Facebook WhatsApp TikTok වලින් ඔයාලට මේ අයිටම් ඔක්කොම ඕඩර් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඕගොල්ලන් කතාවත් කියන්න පුළුවන් එකතු වෙන්න හරි ටීවී සහ ලහිරු මුදලිගේ සෝෂල් මීඩියාත් එක්ක සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක. එතකොට අපිට පුළුවන් ඔයා කතාවත් කියන්න. ඩිලානි මොනවද කියන්න තියෙන්නේ ලංකාවේ කාන්තාවන්ට? නිකන් කාලේ නාස්ති කරන්නේ නැතුව අපිට කරන්න බැරි දෙයක් නැහැ. හිතුවොත් ඕන දෙයක් කරන්න පුළුවන්. සිතුවිලි සහ අධිෂ්ඨානය ශක්තිය. ගොඩක් අය කියනවානේ මම යාළුවොත් එක්ක කතා කරාම කියලා දෙනවානේ ඔයාට වගේ සල්ලි නැහැනේ කොහොමද? සල්ලි ඕනේ නැහැ. අපිට පුංචි දෙයකින් පටන් ගන්න පුළුවන්. සල්ලිම නෑ කියලා හිතා ඉන්නේ නැතුව Tamanට තියෙන දේෙන් දෙයක් කරන්න පටන් ගත්තාම ඒක හිතා ගන්න බැරි තැනකට යන්න පුළුවන්. පිටරටකින් ඕඩර් එකක් ආවොත් ඔයාගේ භාණ්ඩ එවන්න කියලා ඒකටත් ඔයාලා සූදානම්ද? ඔව් අනිවාර්යෙන්. දැනටත් යවනවද? දැනටත් යවනවා. මොන රටවල වලටද? ඊශ්‍රායල් යවලා තියෙනවා, ඩුබායි යවලා තියෙනවා, කැනඩා යවලා තියෙනවා, කටාර් යවලා තියෙනවා, සෞදි යවලා තියෙනවා. ඒ රටවල් වලට යවලා තියෙනවා. ඉතින් ඔන්න ඩිලානි විත් ෆුඩ් හබ් ඕගොල්ලන්ට පුළුවන් ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන්. ලංකාවේ සහ පිටරට ඉන්න කෙනෙක් නම් ඔන්න chance එක තියෙනවා ඩිලානිව සම්බන්ධ කරගන්න ඍජුවම. ඉතින් ඔයාගේ කතාවත් මේ වගේම ඉස්සරහ දවසකදී අපි කියන්නම් හරි ටීවී සහ ලහිරු මුදලිගේ සෝෂල් මීඩියා පිටුව ඔස්සේ.